අද අපි බලමු ගෙදරදීම සැමන් එකක් හදාගන්න විදිය. මම මේකට ගත්තා මේ සැමන් බෝල්ලු මාළු තියෙන්නේ. ඒ සැමන් බෝල්ලු මාළු කූරියෝ 3 දෙනෙක්, පොඩි කූරියෝ 3 දෙනෙක්. ඒව හොඳට හොදලා මෙන්න මේ විදිහට මම කපා ගත්තා. පොඩියට කපා ගත්තා. ඔයාලට කැමති නම් සැමන් බෝල්ලු මාළුව දෙකට මැදින් කපලා ඉරියාවලා මේ විදිහට තඹ ගන්නත් පුළුවන්. මට ලේසි නිසා මම මේ විදිහට කපා ගත්තා. මම ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා මේකට. ලුණු, ගම්බිරිස් හැන්දක් විතර දාගන්න. සෝයා සෝස්, කුරුඳු පුදු කෑල්ලක්, කරාබු නැටි කරලක්, සෙසමින් ඔයිල්. කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. විනාගිරි ස්වල්පයක්. මදිගින්නේ මෙන්න මේ විදිහට මූඩිය වහලා ටික වෙලාවක් තැම්බ ගන්න. තම්බගත්ත සැමන් එක අපි තෙල් දාගන්න හදන්නේ. භාජනයකට තෙල් ටිකක් දාගන්න. හොඳට සුදු ලුණු කඩපිංච සුදු ලුණු හොඳට කර වෙන්න අරින්න. ඊට පස්සේ ඒකට උඩින් ලුණු ටිකක් දාගෙන හොඳට මේක තැම්බෙන්න අරින්න. කොච්චි කරලා අවමෙරි මම මේකට දාගත්තා. මේකට ගම්බිරිස් ටිකක් ලුණු දාගත්තා. තව මම මේකට සෝස් පේස්ට් එක දාගත්තා. තක්කාලි පේස්ට් එක. සෝස් නෙමෙයි තක්කාලි පේස්ට් එක. මේ පාස්තා වලට දාන තක්කාලි පේස්ට් එක දාගත්තා. ওই විදිහට එකතු කරගන්නවා. කෑලි මික්ස් ටිකුත් මම එකතු කරගත්තා. ඊට පස්සේ තඹගත්ත මාළු ටිකේ කටු අයින් කරලා ඔන්න ඔය විදිහට බලන්න පොඩ්ඩක්වත් තෙල් නැහැ. මේ විදිහට තමයි ඒක ආවේ. ඇත්තටම හරිම රසයි. try කරලා බලන්න.